සියලු දෙනාම ආයිබෝන් කියලා පිළිගන්නවද සයිබ් හබ් LK ඉතින් කියන තවත් වීඩියෝ එකකට. ඉතින් අද වීඩියෝෙන් කතා කරන්නේ Wondershare Filmora 14 වීඩියෝ එඩිටින් software එක ගැනයි අද වීඩියෝෙන් කතා කරන්නේ. ඉතින් ඔයා තාම සයිබ් හබ් LK YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එක click කරලා තිබුණොත් අපි මේ වගේ වීඩියෝ එකක් upload කරපු සෙනින් ඔයාට මේ වීඩියෝ එක බලන්න පුළුවන්. එහෙමනම් අපි මේ Wondershare Filmora 14 software එක ගැන දීර්ඝව කතා කරමු වීඩියෝ එකට ගිහින්. එහෙමනම් මගේ Wondershare Filmora 14 software එක open කරගන්න මම මේ දිනනවා start menu එකට. start menu එකට ඇවිල්ලා මෙන්න තියෙනවා මගේ Wondershare Filmora 14 කියන software එක. මම මේ මත click කරලා මේ විදිහට open කරගන්නවා. ඉතින් මේ software එක open කරාට පස්සේ මේ දිස්සෙන්නේ අපිට මේ software එකේ welcome screen එක. මේ උඩින්ම තියෙනවා මේකේ නම Wondershare Filmora කියලා. ඊට පස්සේ මෙතන තියෙනවා aspect එක 16:9, ඊට පස්සේ 9:16. මෙතන more කියලා tab එකක් තියෙනවා. මේ more එක යටතේ තියෙනවා drop down එක. මම ඒක පහළට ගන්නවා. ගත්තට පස්සේ දිස්සෙනවා මෙතන Instagram business මේ ආදි වශයෙන් අපිට අවශ්‍ය aspect එක මෙතනින් choice කරන්න පුළුවන්. ඒ වගේම මෙතන තියෙන්නේ මේ ඒගොල්ලන්ගේ AI සම්බන්ධයෙන් AI new page එකක් මෙතන තියෙනවා. ඉතින් මේක අපි ඉදිරියට කතා කරමු. මේ වගේ ගොඩක් තියෙනවා මාතෘකා කතා කරන්න AI සම්බන්ධයෙන් මේ software එකේ. ඊට පස්සේ මේ තියෙන්නේ plus mark එකත් එක්ක new project කියලා අපි new project එක create කරන මේ tab එක click කරන තමයි අපි software එකට යන්නේ. ඉතින් මේ තියෙන්නේ මෙතන මේගොල්ලන්ගේ මේ AI feature මෙතන image to video, ඊට පස්සේ audio to video, ඊට පස්සේ smart short clip ඒ ආදි වශයෙන් මෙතන AI page ගොඩාක් දීලා තියෙනවා. ඉතින් අපි ඉදිරියේදී ඒවා වෙන වශයෙන් කතා කරමු. මේ තියෙන්නේ local project area එක. වට දිස්සනම් දැන් local project කියලා සඳහන් වෙනවා. ඉතින් මගේ එක project එකක්වත් දැන්ට මේකේ save වෙලා නැහැ. ඊට පස්සේ මෙතන මේ තියෙන list එකේ මෙතන උඩින්ම තියෙන create a project කියන අපි ඉන්නේ create a project කියන එක. ඊට පස්සේ මෙතන තියෙනවා Filmora cloud, create a hub, toolbox, refer print කියලා තියෙනවා. අපිට print ලා අතරේ මේ software එක refer කරන්න පුළුවන්. ඒ වගේම මෙතන තියෙනෙත් මේ AI සම්බන්ධයෙන් මේගොල්ලන්ගේ ad එකක්. මෙතන මගේ නම තියෙනවා. ඒ වගේම මගේ AI credit ප්‍රමාණය මෙතන සඳහන් වෙලා තියෙනවා. ඉතින් මම මේ new project කියන tab එක click කරලා editing interface එකට යනවා මේ. ඉතින් මේ software එක open වුණාට පස්සේ මෙන්න මේ විදිහ තමයි අපිට interface එක දිස්සෙන්නේ. ඉතින් මේ interface එක ප්‍රධාන වශයෙන් කොටස් හතරකට නම් කරන්න පුළුවන්. මෙන්න මේ කොටස ඇවිල්ලා media කොටස. ඔයාලට දිස්සන මේ කොටස media කොටස. ඒ වගේම මේ තියෙන preview monitor එක තියෙන කොටස preview monitor කියන්න පුළුවන්. මේකේ clip එකක් අපි මෙතෙන්ට add කරාම timeline එකට මේක preview monitor එක open වෙනවා. ඉතින් අපි ඉදිරියේදී බලමු මේක. ඊට පස්සේ මෙන්න මේ කොටස ඇවිල්ලා මේ toolbar එක. මේ toolbar එක තුන්වෙනි කොටස. මේ toolbar එකට ඔයා ඒකෙන් මෙන්න මෙතන මේ time bar එකෙන් පහළ කොටස මේ තියෙන timeline එක. time bar එකෙන් පහළ කොටස timeline එක කියලා තමයි අපි හඳුන්වන්නේ. එහෙනම් දැන් අපි බලමු මේ software එකට ඇතුළත් වෙලා තියෙන features මොනවද කියලා. ඉතින් මෙතන තියෙනවා Wondershare Filmora කියලා software එකේ නම. හැම software එකකම තියෙන menu එක මෙතන තියෙනවා file, edit, tool, ඒ වගේම view, help ආදි වශයෙන් මෙතන සඳහන් වෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා මෙන්න මේ තියෙන tab ටික ගැන අපි කතා කරමු. මෙන්න මේ list එකේ ඉතින් අපි දැන් ඉන්නේ media කියන tab එක. පාට දිස්සනවා මේකේ green color එකේ මේක active වෙලා තියෙන මේ media tab එක. ඉතින් මේ media tab එක යටතේ මේ පහළක list එකක් තියෙනවා. මෙතන තියෙනවා project කියලා. ඊට පස්සේ මෙතන තියෙනවා global media, ඊට පස්සේ මෙතන cloud media, AI media, adjustment layer, comfort clip, ඊට පස්සේ interface kit කියලා මේ විදිහට මේ list එක ගන්න. ඊට පස්සේ මම මෙන්න මේ stock media කියන tab එක මේ විදිහට click කරනවා. ඉතින් මේ default දීලා තියෙන media මේ විදිහට අපිට මේ stock media යටතේ මේ විදිහට දිස්සෙනවා. ඉතින් මෙතන තියෙනවා ඒකට අයත් list එක trending, solid color මේ විදිහට මෙතන සඳහන් වෙනවා ඒ list එක. ඊට පස්සේ මම audio කියන tab එක click කරනවා. audio කියන tab එක click කරාට පස්සේ යට දිස්සෙනවා මෙන්න මේ විදිහට අපිට audio tab එක open වුණ ගමන් අපිට මෙතන දෙනවා මේ AI මාර්ගයෙන් audio generate කරන්න තමයි මෙතන open වෙන්නේ. ඉතින් මෙතන තියෙන list එක මේ list එක වට දිස්සෙනවා. මෙතන මේ sound effect කියන එක click කරාට පස්සේ මෙන්න මේ විදිහට මේ software එකේ අපේ default දීලා තියෙන මේ sound clip ඒ වගේම sound track මෙතනදී අපිට මේ විදිහට දිස්සෙනවා. මෙතනත් තියෙන අර වගේම list එක අවශ්‍ය කරන list එක අපිට අපේ choice එක අනුව තෝරගන්න. ඉතින් ඊළඟ tab එක තමයි title. title කියන tab එක මම මේක click කරාට දිස්සෙනවා මෙන්න මේ විදිහට title template අපිට මේ විදිහට දිස්සෙනවා. ඒකෙත් මේ අවස්ථාවේ පරිදි list එක මෙතන තියෙනවා. අපිට තෝරාගෙන
ටයිටල් එඩිටින් වලට අපිට යූස් කරන්න පුළුවන්. ඊට පස්සේ මම කතා කරන්නේ ට්‍රාන්සිෂන් ටැබ් එක. මම මේ විදිහට ක්ලික් කරා ට්‍රාන්සිෂන් ටැබ් එක. ඔයාලට දිස්සන ට්‍රාන්සිෂන් මේ විදිහට අපිට දිස්සනවා. ඉතින් මෙතනක් තියෙනවා අපේ අවශ්‍යතාවය අනුව ට්‍රාන්සිෂන් අපිට අවශ්‍ය පරිදි මේ විදිහට චේන්ජ් කරගන්න පුළුවන්. මේ ලිස්ට් එක අනුව අපිට choice එක තෝරගන්න පුළුවන්. ඊට පස්සේ තියෙන්නේ ඉෆෙක්ට් කියන ටැබ් එක. මම මේ ඉෆෙක්ට් කියන ටැබ් එක ක්ලික් කරනවා. ඔයාලට දිස්සනවා මෙන්න මේ විදිහට ඉෆෙක්ට් වලත් අර විදිහටමයි මේ විදිහේ ලිස්ට් එක තියෙනවා. අපේ අවශ්‍යතාවය පරිදි තෝරගන්න තියෙනවා. ඊට පස්සේ ෆිල්ටර් කියන ටැබ් එක ක්ලික් කරනවා. මම මේ විදිහට ෆිල්ටර් කියන ටැබ් එක ක්ලික් කරලා පස්සේ මේ විදිහට ෆිල්ටර් අපිට දිස්සනවා. මේවා අපේ වීඩියෝ එඩිටින් වලට යූස් කරන්න පුළුවන්. ඊට පස්සේ ස්ටිකර් කියන ටැබ් එක මම මේ විදිහට ක්ලික් කරනවා. ස්ටිකර් කියන ටැබ් එක ක්ලික් කරලා පස්සේ මේ විදිහට ඕපන් නම් මේ software එකේ දීලා තියෙන ස්ටිකර් මේ විදිහට දිස්සනවා. මම මෙන්න මේ social media එකේ ටැබ් එක ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ අර දිස්සනවා social media හැම එකකටම අවශ්‍ය ස්ටිකර් මෙතන තියෙනවා. ගණන් කරන්න බැරි තරම් ප්‍රමාණයක් අපිට දීලා තියෙනවා. අපේ choice එක අනුව තෝරගෙන superiorම එඩිටින් කරන්න පුළුවන්. ඉතින් මේ තියෙන template කියන ටැබ් එක ඊළඟට මම අවසාන වශයෙන් කතා කරන template කියන ටැබ් එක මේ විදිහට ක්ලික් කරනවා. ක්ලික් කරලා පස්සේ ආට දිස්සනවා මෙන්න මේ විදිහට template මේවා ඉතින් අපේ අවශ්‍යතාවය පරිදි අපිට කස්ටමයිස් කරලා අපිට යූස් කරන්න පුළුවන්. මේකේ තියෙන ලෝගෝ සම්බන්ධ ලෝගෝ රිවල් කියන ටැබ් එක යටතේ අපිට අවශ්‍ය එන්ටර් මේ විදිහට අපිට ක්‍රියේට් කරගන්න පුළුවන්. වාට දිස්සන මේ විදිහට පෝර්ට්‍රේට් විදිහට ඒ වගේම මෙතන පෝර්ට්‍රේට් කියොත් මෙතන 9/16 මේක ඇවිල්ලා 16/9 මේ ආදි වශයෙන් අපිට අපේ choice එක අනුව තෝරගන්න පුළුවන් මේවා අරගෙන එඩිට් කරලා. එහෙනම් අපි බලමු මේ මීඩියා ඒරියා එකට අපේ කම්පියුටරේ තියෙන මීඩියා ටිකක් ඉම්පෝට් කරලා බලමු. මම මේ ඉම්පෝට් කියන ටැබ් එක මේ විදිහට ක්ලික් කරනවා. ක්ලික් කරලා පස්සේ මෙන්න මේ විදිහට අපේ කම්පියුටරේ තියෙන ෆයිල් මෙතනින් ඕපන් වෙනවා. මෙතනින් අපිට browse කරන්න පුළුවන්. මම මේක මෙතනින් මේ විදිහට අයින් කරන මම එලියෙන් ෆෝල්ඩර් එකක් ඕපන් කරලා තියෙනවා. අපි බලමු. ඒක මේ විදිහට මම ඕපන් කරගන්නවා. ඕපන් කරන ඉවරලා මම මේ ෆෝල්ඩරේ තියෙන මීඩියා ටික මේ විදිහට select කරගෙන ඉවර වෙලා මෙන්න මේ විදිහට ගෙනල්ලා මේ මීඩියා ඒරියා එකට මේ විදිහට drag and drop කරනවා. ඊට පස්සේ අපේ මීඩියා මෙන්න මේ විදිහට ඉතින් අපි ඇඩ් කරපු මීඩියා තමයි මේ විදිහට දැන් අපිට දිස්සෙන්නේ. එහෙනම් අපි ටයිම්ලයින් එකට මේ මීඩියා ක්ලිප් කීපයක් ඇඩ් කරගෙන ඉමු. මම මේ විදිහට මෙන්න මේ ක්ලිප් එකයි මෙන්න මේ ක්ලිප් එකයි දෙක මේ විදිහට ඇඩ් කරගන්නවා. මේ විදිහට ඇඩ් කරගන්නවා. දැන් අපි කතා කරමු preview monitor area එක. preview monitor area එකට ඉස්සරින් තවත් වැදගත් දෙයක් තියෙනවා. මම ඒ ගැන කතා කරලා ඉන්නම්. මෙන්න මෙතන තියෙන මේ icon එක. මම මේ icon එක layout කියලා කියන්නේ. මේකට මෙන්න මේ layout කියන icon එක මම මෙතන ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ අර දිස්සනවා මෙන්න මෙතන තියෙන default කියලා. default කියන ටැබ් එක මම මෙතන ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට වාට දිස්සනවා මෙන්න මෙතන මේ media වලට අයිති මෙතන මේ control panel එක මේ විදිහට open වෙනවා. මෙන්න මේ අපි දැන් මේ select කරලා තියෙන. ඉතින් මේක unselect කරාට පස්සේ අපේ මේ මෙතන දිස්සෙන්නේ දැන් මේ අපි මේ open කරන තියෙන project එකේ information තමයි මේ විදිහට දිස්සෙන්නේ. මම දැන් මෙන්න මේ clip එක මත මේ විදිහට ක්ලික් කරාට පස්සේ select වෙනවා. select වුණාට පස්සේ දිස්සෙනවා මේ clip එකට සම්බන්ධව මේ clip එකට සම්බන්ධ control ගහන්න. නැත්නම් edit කරන්න පුළුවන් panel එක තමයි මේ විදිහට open වෙලා තියෙන්නේ. නැවත මම මෙන්න මේ layout කියන ටැබ් එකේ මේ විදිහට ක්ලික් කරලා ඉවරලා මෙතන organize කියන ටැබ් එකේ ක්ලික් කරනවා. organize කියන ටැබ් එකේ ක්ලික් කරාට පස්සේ ඔයාලට දිස්සෙනවා මෙන්න මේ විදිහට අපේ මේ මීඩියා තියෙන ඒරියා එක මේ පහළටම මේ විදිහට ලොකුවට arrange වුණා. ඒ වගේම මෙතන අපේ preview monitor එක මෙන්න මේ විදිහට මධ්‍යස්ථභාවයක් ගන්නවා. දැන් ඒ වගේ මෙතන අර මේ clip එක edit කරන panel එක මෙන්න මේ විදිහට මෙන්න මේ area එකට වෙනකම් විතරක් open. ඒ වගේම අපේ timeline එක මෙන්න මේ කුඩා ප්‍රමාණයකට place වුණා. ඉතින් අපි බලමු ඊළඟට මම නැවත ඒ icon එක layout icon එක මේ විදිහට click කරනවා. click කරලා ඊට පස්සේ අපි දැන් organize එකනේ ඉන්නේ. මම මේ timeline කියන එක මේ විදිහට click කරනවා. timeline කියන එක click කරාට පස්සේ බලමු මොකද වෙනස කියලා. timeline කියන එක click කරාට පස්සේ පොඩි වෙනසක් වුණා. ඒ වෙනස තමයි මේ timeline area එක නැවත විශාල වුණා මේ විදිහට. මෙතන අර පැනල් එකේ මේ විදිහමයි මේ විදිහ තමයි අපිට ටයිම් ලයින් ලේඅවුට් එක දැන් දිස්වෙන්නේ. ඉතින් ඊළඟට බලමු මම නැවත ඒ icon එක ක්ලික් කරලා මම මෙතනින් යනවා මේ විදිහට short video කියන එක මේ විදිහට ක්ලික් කරනවා. short video කියන එක ක්ලික් කරලා බලමු අපි එහෙනම් මම මේ විදිහට ක්ලික් කරනවා short video කියන එක වාට දිස්සෙනවා. මෙන්න මේ විදිහ short video වල අපිට දැන් මෙතන තියෙන්නේ 16/9 මම මෙතන ratio එක මේ විදිහට මාරු කරගන්නවා 9/16 වලට. මේ විදිහට 9/16 වලට මාරු කරාට පස්සේ අර දිස්සෙනවා මෙන්න ratio එක superior මාර TikTok video එහෙම අපිට edit කරන්න පුළුවන් interface එකක් තමයි මේ short layout mood එක. ඉතින් මම මේ නැවත layout icon එක විදිහට click කරනවා. ඊළඟ mood ටික අපි බලමු. මෙන්න මේ classic කියන එක මම මේ විදිහට click කරනවා.
ක්ලාසික් මෝඩ් එක තමයි මම යූස් කරන්නේ. මම ඉස්සෙල්ලාම ඉන්ටර්ෆේස් එක ඕපන් කරද්දි තිබුණේ ක්ලාසික් මෝඩ් එකේ. මම යූස් කරන්නේ ක්ලාසික් මෝඩ් එක. මේ තියෙන්නේ ක්ලාසික් මෝඩ් එක. ඊට පස්සේ මම නැවත ඒ අයිකන් එක මේ ක්ලික් කරනවා. ක්ලික් කරලා පස්සේ මේ අවසානට තියෙන තැන ඩවුල් කියලා ඒක ඇක්ටිව් වෙලා නැහැ. ඒක නිකන් ඩිසිපියර් වෙලා වගේ තියෙන. මේක ඇපිය වෙන්නේ තව මොනිටර් එකක් අපි යූස් කරනවා. මොනිටර් දෙකක් ඩවුල් මොනිටර් යූස් කරනවා තමයි ඒක මෙතන ඇපිය වෙන්නේ. ඉතින් දැනට මේක ඇක්ටිව් නැහැ. ඒක ඩීඇක්ටිවේට් වෙලා වගේ තියෙන. ප්‍රීවියු මොනිටර් එක ගැන කතා කරනවා නම් මෙන්න මෙතෙන්ට ආවට මේ තියෙන්නේ මේ බටන් එක ඇවිල්ලා බෑක්වර්ඩ් left කියන බටන් එක, මේක ඇවිල්ලා forward right කියන බටන් එක, මේක play බටන් එක, මේක stop බටන් එක. ඊට පස්සේ මෙතන තියෙනවා මෙන්න මේ in point කියලා. මේකෙන් ක්ලික් කරලා අපිට in point දා ගන්න පුළුවන්. ඒ වගේ මේ තියෙන්නේ out point එක. මේ විදිහට මෙන්න මේ විදිහට වර දිස්සන මෙන්න මෙතන in point එකකුයි out point එකයි මෙතන ඇඩ් වුණා මේ clip එකේ. මෙන්න මේ විදිහට වාට දිස්සන මේ timeline එකෙත් අපිට in point එකයි out point එකයි මේ විදිහට දිස්සනවා. ඉතින් මම මේක මෙතනින් මෙන්න මේ කතර මාර්ක් එක ක්ලික් කරලා මේක අයින් කරගන්නවා. මෙන්න මෙතන පොඩි මොනිටර් එකක වගේ අයිකන් එකක් තියෙනවා. ඒක setting icon එක. මම ඒක මත ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ මේ විදිහට ඒකේ drop down එක පහළට එනවා. මේ drop down එකෙන් පුළුවන් අපිට මේ අපි දැනට arrange කරන තියෙන project එකේ setting හදාගන්න. මේ change project expatriate කියන එක මම මේක ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ අර දිස්සන මෙන්න මේ විදිහට අපි දැන් arrange කරගෙන තියෙන ප්‍රොජෙක්ට් එකේ මේවා චේන්ජ් කරගන්න පුළුවන් අපිට. මෙතන මම ඉතින් මේක චේන්ජ් කරන්නේ මේක මේ විදිහට ඕකේ එක දෙනවා. ඕකේ එක දීලා ඊට පස්සේ මෙතන තියෙන මේ කැමරාවක අයිකන් එකක් තියෙනවා. මේ කැමරා අයිකන් එකකින් කරන්නේ අපිට ස්නැප්ෂොට් කියලා මේකේ ස්ක්‍රීන්ෂොට් ගන්න පුළුවන්. ඒ වගේම මේ තියෙන වොලියුම් කන්ට්‍රෝල් එක software එකේ ඒ වගේම මෙන්න මෙතන තියෙන arrow දෙකක් දෙපැත්තට මේ arrow දෙක මේ විදිහට ක්ලික් කරාට පස්සේ ඔයාලට දිස්සනවා මෙන්න මේ විදිහට අපිට මේක full screen දා ගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට මේක නැවත මේ පහළට ආවට පස්සේ arrow දෙක තියෙනවා. මම මේ විදිහට ක්ලික් කරලා මේක අර තිබුණු විදිහටම මේ විදිහට සෙට් කරගන්නවා. ඊළඟට අපි කතා කරන්නේ tool bar එක ගැන. ඔයාලට දිස්සනවා මේ tool bar එකේ මෙන්න මේ විදිහට tool bar එකේ දැනට මේ ඇපිය වෙලා තියෙන්නේ මෙන්න මේ ටූල් දෙක තුනක් විතරයි. අපි මේ ක්ලිප් එක නිකන් select කරමු. මම මේ මත ක්ලික් කරනවා. ක්ලික් කරලා පස්සේ අර දිස්සනවා මෙන්න මේ විදිහට මේ tool bar එකේ tool මේ විදිහට ගොඩක් මේ විදිහට active වෙනවා. happy වෙනවා. මේ unselect මේ ක්ලිප් එක unselect කරාට පස්සේ මෙන්න මේ විදිහට ඒවා disappear වෙනවා. ඉතින් ඔයාලට දිස්සනවා මේ විදිහට මම දැන් නැවත මේ විදිහට ක්ලික් කරා මේ ක්ලිප් එක උඩ. ඊට පස්සේ අපි එහෙනම් බලමු මේ tool bar එකේ මේ තියෙන tool මොනවද කියලා පොඩි හැඳින්වීමක් කරන මේවා දීර්ඝ කතා කරමු අපි ඉදිරියට. මම මෙන්න මෙතන මේ තියෙන icon එක මෙතන තියෙන custom tool bar කියලා මම මේක මේ විදිහට ක්ලික් කරනවා. custom tool bar කියන icon එක මම ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට වපුන්නම්. මෙන්න මෙතන ඔයාලට දිස්සන මේ list එකක් තියෙනවා. මේ ලා නිල් පාටින් කඩේරි වගේ මාක් වෙලා තියෙන list එකට මෙන්න මේ උඩ තියෙන tool add වෙලා නැහැ. නමුත් මෙන්න මෙතන මේ tool තියෙනවා. ඉතින් මෙතනින් අපි එකක් ගෙනල්ලා මේ විදිහට මෙතෙන්ට ගෙනල්ලා අපිට පුළුවන් මේකට ඇඩ් කරන්න. එතකොට මේ ලිස්ට් එකෙන් ඒක අයින් වෙනවා. අපි බලමු මේක කරන්නේ කොහොමද කියලා. මම මෙතනින් auto synchronization කියන එක මම මේ විදිහට ගෙනල්ලා අරගෙන ගිහින් මේ tool bar එකට මේ විදිහට මෙන්න මේ plus mark එකකට පස්සේ මෙහෙම අතාරිනවා. ඔයාලට දිසන මේ auto synchronization කියන එක මේකට ඇඩ් වුණා. දැන් මේ ලිස්ට් එකේ එතන ඒක නැති වුණා. ඉතින් අපිට පුළුවන් ඊට පස්සේ මේ විදිහට ඇඩ් කරන්න මෙන්න මේ save button එක ක්ලික් කරලා අපිට පුළුවන් save කරන්න. ඉතින් අපි තව එකක් බලමු මේ විදිහට. මම මෙතන ගන්නම් මෙන්න මේ enable auto ripple කියන එක. මම මේ විදිහට ගන්නම් මේ enable auto ripple කියන එක. මේ විදිහට අරගෙන ගිහින් මේකට මේ විදිහට ඇඩ් කරනවා. ඇඩ් කරලා පස්සේ වඩ දිස්සන මෙන්න මේ ලිස්ට් එකෙන් එකක් නැති වුණා. ඊට පස්සේ ඔන්න මෙතන මම මේක save කරන්නේ. ඉතින් ඔයාලට අවශ්‍ය පරිදි මේක customize කරනවා. ඔයාලට පුළුවන් save කරන්න මෙතනින් save කරගන්න. ඉතින් මම මේ විදිහට මේක cancel දෙනවා. cancel දීලා ඉවරලා දැන් අපි බලමු එහෙමනම් ඊළඟ tool එක. මම මෙන්න මේ tool එක මේ විදිහට click කරනවා. click කරලා මේ drop down එක පහළට ගත්තට පස්සේ අර දිස්සන මෙන්න මේ විදිහට පළමුවෙන්ම තියෙන මේ select tool එක. මේ select tool එක දිස්සන ඊට පස්සේ මේකේ තියෙන මේ blade එක වගේ tool එක අපිට ඕන තැනකින් ගෙනල්ලා මේ විදිහට මේ clip එකක් cut කරගන්න පුළුවන්. මේ විදිහට cut කරගන්න පුළුවන්. ඉතින් මම මේක undo කරනවා මේ විදිහට. ඊට පස්සේ නැවත ඒ බ්ලේඩ් එකේ තියෙන ටූල් එක මම මේ විදිහට අරගන්නවා පහළට. අරගෙන මේකේ drop down එක පහළට අරගත්ත පස්සේ ඔයාලට දිස්සනවා මේ select all forward කියලා. මම මේ clip කීපයක් නැවත මේකට add කරගන්නම් timeline එකට ඒ ටූල් එක ගැන කතා කරන්න. මෙන්න මේ image එකත් මම add කරගන්නවා. දැන් මේ විදිහට මම නැවත ඒ drop down එක පහළට ඇදලා මෙන්න මේ ටූල් එක
බලමු අපි ඉස්සෙල්ලා මේ select all forward කියන එක මම මේ විදිහට ක්ලික් කරලා ගන්නවා අරගෙන ඉවරලා මෙන්න මේ විදිහට අපිට පුළුවන් මේ clip set එක මේ විදිහට අරගෙන යන්න පුළුවන් මෙන්න මේ විදිහට එකපාර මේ tool එකෙන් මේ විදිහට ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඒ tool එක active කරගෙන ඇවිල්ලා අපි clip උඩ ක්ලික් කරපු ගමන් මේ විදිහට select වෙනවා අපිට මේ විදිහට අරගෙන යන්න පුළුවන් ඔයාලට දිස්සන අනිත් tool එක select all backward කියලා ඉතින් ඒ දෙමයි වෙන්නේ ඊට පස්සේ මෙතන තියෙන මේ undo tool එක මේ තියෙන undo tool එක මේ තියෙන redo tool එක මේ delete bucket එක තමයි මෙතන තියෙන එක active වෙලා නැහැ මේ clip එකක් මේ select කරපු ගමන් මෙන්න මේ විදිහට අපිට දැන් මේක delete කරන්න පුළුවන් විදිහට active වෙනවා මේ තියෙන slip tool එක ඔයාලට දිස්සනවා මෙන්න මේ අපේ play head එකේ තියෙන මේ slip tool එක මේක click කරත් අපිට පුළුවන් මේ විදිහට කට් කරගන්න වල දිස්සනවා මෙන්න මේ විදිහට කට් වුණා මම නැවත මේක undo කරනවා මේ විදිහට අපි ඉදිරියට කතා කරමු crop tool එකෙන් crop කරන එකයි ඒ වගේම zoom and pan කරන එකයි අපි ඉදිරියට කතා කරමු මේ තියෙන්නේ quick test කියන tool එක මේක ක්ලික් කළා අපිට quick test set කරගන්න පුළුවන් ඒ වගේ මේ තියෙන්නේ drawing tool එක මේ තියෙන්නේ AI object remover මේ තියෙන speed tool එක මේකෙන් තමයි අපි clip speed කරගන්නේ මේ තියෙන AI color paddle මේ තියෙන AI smart BGM generation මේ තියෙන AI matching tool duration AI tracking tool එක keyframe edit speech to text AI translation slide edit enable auto ripple Filmora copilot image to video render preview editor ad marker record a voice over අපි voice over එකක් create කරගන්න නම් මේක තමයි use කරන්නේ audio mixer quick preview mode zoom to fit timeline zoom out zoom in මෙන්න මේ slide එකේ පුළුවන් අපිට zoom out zoom in කරගන්න audio meter ඉතින් මෙතන මේ පහලට ගත්තට පස්සේ audio meter එක මේ විදිහට expand කරගන්න පුළුවන් අපිට ඉතින් ඔන්න දැන් අපි ප්‍රධාන වශයෙන්ම toolbar එක ගැන කතා කරලා ඉවරයි ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ මෙන්න මේ කොටස timeline එක ගැන මේ timeline එක මෙන්න මේ මෙතන තියෙන පොඩි කොටු දෙකක් වෙයි plus mark එකක් තියෙනවා මම ඒක මේ විදිහට click කරනවා click කරලා පස්සේ වල දිස්සෙනවා මේකෙන් තමයි අපි add video track add audio track මේ track manage කරන්න මේකෙන් මෙන්න මේ timeline එකේ තියෙන track ඊට පස්සේ මේ තියෙන්නේ icon එක ඇවිල්ලා magnetic timeline දැනට active එකේ තියෙන්නේ මගේ ඒ වගේ මේ තියෙන්නේ link කියන එක මෙතන අපේ clip link කරන එක මේක ඉතින් මෙන්න මේක timeline snapping ඊට පස්සේ මේ තියෙන time bar එක ඉතින් මේ time bar එක අපි use කරන්නේ අපේ clip වල time එක manage කරගන්න duration එක manage කරන්න ඒ වගේම තමයි මේකෙන් අපිට මේ zoom out zoom in කරගන්න පුළුවන් මේ විදිහට මෙන්න මේ විදිහට දිස්සෙනවා අපේ mouse එක click කරලා මේ විදිහට අරන් යද්දි මේක දෙපැත්තට අරන් යද්දි මේ විදිහට zoom in zoom out වෙනවා අපේ timeline ඊට පස්සේ මෙතෙන්ට ආවට පස්සේ මේ තියෙන්නේ අපේ track මේ track පුළුවන් අපිට rename කරගන්න පුළුවන් ඔයාට ඕන නමක් දාලා අවශ්‍ය නම් ඊට පස්සේ මෙතන තියෙන track එක අපේ මේ video track එක මේ විදිහට lock කරන්න පුළුවන් මෙන්න මේ icon එක click කරලා මේ padlock icon එක ඊට පස්සේ මෙතනින් මේ mute කරන්න පුළුවන් unmute කරන්න පුළුවන් මෙන්න මේ speaker icon එක click කරලා ඒ වගේම track එක මේ විදිහට අපිට hide කරන්න පුළුවන් මෙන්න මේ විදිහට මේ eyeball එක click කරාම track එක hide වෙනවා image එක මේ විදිහට select කරලා තියෙන මම මේ eyeball එක click කරපු ගමන් මේ image එක මේ විදිහට hide වෙනවා මේ විදිහට මෙන්න මෙතන තව icon එකක් තියෙනවා enable slow කියලා ඉතින් මේ විදිහට හැම track එකකම මේ දිශාව වෙනවා ඉතින් මේ පහලින්ම තියෙනවා මෙතන මේ video track තුනක් දැනට මේ විදිහට ඇඩ්ලා තියෙනවා මේ පහලින්ම තියෙන audio track එකේ audio icon එක තියෙනවා ඒකේ padlock එක තියෙනවා lock කරන්න ඒ වගේම අර icon ටික මේ විදිහට අපිට දිස් වෙනවා ඉතින් මෙන්න මේ විදිහට මේ timeline එකට අපි මේ clip add කරගත්තට පස්සේ මේ විදිහට අපිට මෙතනින් මේ track මේ track manager එක click කරලා අවශ්‍ය නම් track add කරගන්න පුළුවන් එහෙම නැත්නම් ඔයා මේ timeline එකට තව clip ඕන තරම් add කරද්දී මේ ඔටෝම මේ timeline එකට ඒ track ඔටෝම set වෙන අපි බලමු මම මෙන්න මේ clip එකත් මේ විදිහට add කරන timeline එකට ඔයාලට දිස්සන මෙන්න මේ විදිහට තව track එකක් මේ විදිහට track හතරක් වුණා ඉස්සෙල්ලා තුනයි තිබුණේ මම තව clip එකක් add කරනවා මෙන්න මේ clip එකත් පස්වෙනි track එකත් මේ විදිහට දිස්සන මෙන්න මේ විදිහට අපි image video clip මේ timeline එකට add කරන ගානට අවශ්‍ය පරිදි ඔටෝම ඒ track create වෙනවා ඊට පස්සේ අපි බලමු audio track මම මේ විදිහට මෙන්න මේ audio track එකත් මේ විදිහට add කරනවා මෙතෙන්ට නැවත මේ audio track එක add කරමු මේ විදිහට පහලට. ඔයාලට දිසනවා මෙතන දැන් එක audio track එකේ තිබුණේ තව audio track එකක් මේ විදිහට add වුණා.
ඔටෝම. ඉතින් එච්චර තමයි මේ software එකේ කතා කරන්න තියෙන්නේ අපිට. අපි ඉතිරි එපිසෝඩ් වලින් මේවා දීර්ඝව මේවා යූස් කරන්නේ කොහොමද, මේ ටූල් අපි කොහොමද යූස් කරලා මේ එඩිට් එකක් හරියට කරන්නේ කියලා අපි ඉදිරියට කතා කරමු. මෙතන තියෙන export button එක, මෙතන තියෙන මගේ AI credit ප්‍රමාණය, ඉතින් මෙතන සපෝට් ඒ වගේ දේවල් ඉතින් ඒ තරම් වැදගත් නැහැ. එහෙම නමුත් අද සුපුරුදු පරිදි සම්පූර්ණ කාලය ඇවිල්ලා. ඉතින් මේ වීඩියෝ එක පිළිබඳව ඔයාගේ අදහස් වල කමෙන්ට් සෙක්ෂන් එකේ විවෘත කරන ගමන් Wondershare Filmora 14 වල අලුත්ම AI feature සමග ඉදිරියේදී තවත් එපිසෝඩ් ගන්නවක් අපේ channel එකෙන් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් එහෙමනම් ඔයා කරන්න ඕනේ තාමත් සයිබා BLK YouTube channel subscribe කරන්න දැන්ම subscribe කරලා bell icon එක click කරලා තිබුණොත් අපි මේ වගේ වීඩියෝ එක අප්ලෝඩ් කරලා ඔයාලට ඒ වීඩියෝ බලන්න පුළුවන්. එහෙමනම් නැවත වීඩියෝ එකකින් හමු වෙනතුරු අදට ඔබෙන් සමු ගන්නවා බෙහෙම ස්තුතියි සයිබා BLK YouTube channel එක රැඳී සිටියා.